ඔයා විභාගේ පාස් වුණත් ෆේල් වුණත් ඒ ප්‍රතිඵලය ඔයාගේ. තමන්ට ලැබිච්ච ප්‍රතිඵලය ගැන ඉස්සල්ලාම සතුටු වෙන්න. මොකද ඒක තමයි තමන්ගේ කැපකිරීම, මේ තමයි ඔයාගේ ජයග්‍රහණය. ඔයාට අඩු ප්‍රතිඵලයක් හම්බ වුණා නම් ඔයා තවදුරටත් මහන්සි වෙන්න ඕනි. ඒ වගේම තමයි ඔයාට මේ පාත් එක විතරක් නෙවෙයි තවත් ගොඩාක් දේවල් තියෙනවා ඔයාට කරන්න. ඔයාට තව ගොඩාක් යන්න පුළුවන් වෘත්තීන් තියෙනවා. ඔයාගේ ඇඟේ තියෙන දක්ෂතාවය ඔයා අඳුනගෙන ඔයාට ඉස්සරහට යන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා මේ විභාගේ පාස් වෙලා තියෙනවා නම් ඔයාට විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්. ඔයාට තවත් උසස් අධ්‍යාපනයට යන්න පුළුවන්. ඔයාගේ ජීවිතේ තවත් හොඳ මාර්ගයකින් විවෘත කරගෙන සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් ඔයා කවදා හරි කල්පනා කරලා තියෙනවද ඇයි මේ ලෝකේ සමහර මිනිස්සු විතරක් හිතා ගන්න බැරි තරම් ඉහළට යන්නේ කියලා? අමාරුම තැන් වලින් පටන් ගත්තු අය, කිසිම දෙයක් නැතුව හිටපු අය අද ලෝකය පාලනය කරන්නේ කොහොමද? රහස තියන්නේ සල්ලි වලවත්, පවුල් පසුබිමේවත්, වාසනාවේවත් නෙවෙයි. රහස තියන්නේ ඔවුන්ගේ මනස ඇතුලේ. ඔවුන් තමන් ගැන විශ්වාස කළා. අනිත් අය හැමෝම ඔවුන් ගැන සැක කරද්දී තමන්ගේ ටාගට් එක වෙනුවෙන් ඔවුන් කැප වෙලා වැඩ කරා. ඒක නිසා ඔයා විශ්වවිද්‍යාල වරම් ලැබුවත්, ඔයා වෙනත් වෘත්තියකට ගියත්, ඔයා තමන්ගේ දක්ෂතාවය දැනගෙන තමන්ගේ දක්ෂතාවෙන් ඉස්සරහට ගියත් මෙන්න මේක මතක තියාගන්න. ඔයාගේ වැලියු එක ඔයා හදාගන්න. ඔයාගේ වැලියු එකට ඔයා රෙස්පෙක්ට් කරන්න. කවුරු මොන දේ කිව්වත් තමන්ගේ වැලියු එකට රෙස්පෙක්ට් කරන එක නවත්තන්න එපා. මොකද ඔයාට ඉතුරු වෙලා ඉන්නේ ඔයා විතරයි. හැමෝම කතා කරන්නේ සාර්ථකත්වය ගැන, ලොකු හීන ගැන. හැබැයි කොහොමද හරියට මේක අපේ ජීවිතයට යොදාගන්න කියලා කිසිම දෙනෙක් කියන්නේ නැහැ. පළවෙනි දේ තමයි නිදහසට කරුණු කියන එක අදම නවත්තන්න. මට සල්ලි නෑ, මේ දේ කොහොමද කරන්නේ, මට ලැජ්ජයි, මට උදව් කරන්න කවුරුත් නෑ, මට වෙලාව නෑ, මේවා අපිට කරන්න පුළුවන්ද? නෑ මේ දේවල් කරන්න බෑ. අපි කරන්න ඕනි ගවර්න්මන්ට් එකෙන් අපිට දෙන දෙයක් කාලා බීලා ජොබ් එකක් කරගෙන ඉන්න එක විතරයි. මේවා හුදෙක් ඔබව එකම තැන හිර කරලා තියෙන මානසික විලංගු විතරයි. සාමාන්‍ය මිනිස්සු නිදාගන්නකොට ඔයා වැඩ කරන්න ඕනි. අනිත් අය විනෝද වෙද්දී ඔයා ඔයාගේ අරමුණ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනි. මොකද කිසිම ජයග්‍රහණයක් නිකම්ම ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් දාඩිය හලන්න ඕනි. ඒ වෙනුවෙන් කැප කරන්න ඕනි. ඒ කැපකිරීම කරාට පස්සේ, අදාළ දවසට අදාළ වැඩ ටික කරාට පස්සේ ඔයාට ඇතිතරම් විනෝද වෙන්න පුළුවන්. මොකද එතකොට ඔයාගේ මානසික තෘප්තිය මේ අනිත් හැමෝටම වඩා ඉහළයි. ඉතින් ඔයා කැම්පස් ගියත්, ඔයාගේම වෘත්තියක් පටන් ගත්තත් මේ ගමන ලේසි වෙයි කියලා හිතන්න එපා. මොකද ඩිග්‍රී එකකට තේරෙන එක ලේසි, ඒ ඩිග්‍රී එක කරන එක අමාරුයි. ඔයා වැඩ පටන් ගන්න එක ලේසි, ඔයාට ඒ වැඩේ කන්ටිනියු කරගෙන යන්න තමයි අමාරු. ඉතින් මේ ගමන ලේසි වෙන්නේ නැහැ. ඔයා වැටෙනවා, ඔයා අනිවාර්යෙන්ම වැටෙනවා. මිනිස්සු ඔයාට hina වෙනවා. ඕක කරන්න බෑ කියයි. ඔයාව පහත් කරලා කතා කරයි. ඒත් ඒවා මතක තියාගන්න. ලෝකේ වෙනස් කරපු හැම මිනිහෙකුටම මුලින්ම ලැබුණේ විවේචන. වැටෙන හැම වෙලාවකම අලුත් පාඩමක් ඉගෙන ගන්න. මොකද පරාජය කියන්නේ ගමනේ අවසානය නෙවෙයි. ඒක සාර්ථකත්වය කියන පඩිපෙළේ තියෙන තවත් එක පඩියක් විතරයි. ඉතින් කවදාවත් අතහරින්න එපා. වැටි හරි නැගිටලා ඔයාගේ ජයග්‍රහණය ඔයා අචීව් කරගන්න ඔයාට පුළුවන්. ඉතින් ඔයාගේ ජයග්‍රහණය කරා යන මේ ගමන අද පටන් ගන්න. ඔයාගේ හීන යථාර්ථයක් කරගන්න සටන මේ දැම්ම ආරම්භන්න. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up.